සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ voice to text කියන මෙතඩ් එකකින් කොහොමද අපි ડોකියුමන්ට් එකකට ටෙක්ස්ට් එකක් ටයිප් කරවන්නේ කියන කාරණා ගැන. මේක ඔයාලට පිටු කීපයක ડોකියුමන්ට් එකක් හදනකොට එහෙම නැත්නම් පොතක් හදනකොට ඒ වගේ thesis එකක් කරනකොට ඒ වගේ ඕනම වෙලාවකදී ඉතාම පහසුවෙන් ඔයාලා වොයිස් එකට අනුව ටයිප් කරගන්න පුළුවන් සිස්ටම් එකක්. අපි වීඩියෝ එකේදී බලමු කොහොමද මේක කරන්නේ කියලා. මුලින්ම ඔයාලගේ මේල් එකට ලොග් වෙලා මෙතන තියෙන Google Apps වලට යන්න ඕනේ. මෙතෙන්ට ගියාම එතන පාත තියෙනවා docs කියලා ඔප්ෂන් එකක්. මේක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් අපිට blank document එකක් select කරගන්න ඕනේ. මේක අපි MS Word වල තියෙන document එකට සමාන document එකක්. ඉතින් මෙතනදී තමයි අපි voice to text කියන ඔප්ෂන් එක භාවිතා කරලා අපිට අවශ්‍ය ටෙක්ස්ට් එක ටයිප් කරගන්නේ. මේකට ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඉතින් මේ tool කියන ටැබ් එකට ගිහිල්ලා මේකේ තියෙනවා voice typing කියලා ඔප්ෂන් එකක්. ඒක ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ mic එකක් දෙනවා අපිට. මෙන්න mic එකේ මෙතන ක්ලික් කරපුවාම මේ විදිහට වුණාම මේක රෙඩ් කලර් එකෙන් පෙන්නනවා. ඒ වගේම මේ කියන්න දෙකල ටයිප් කරලා ඉවරයි. හරි. මෙහෙම තියෙනකොට mic එක ඕෆ් වෙලා තියෙන්නේ. මේ ක්ලික් කරපුවාම මේක රෙඩ් කලර් එකෙන් අපිට පෙන්නනවා. ඉතින් අපි මෙතන කරන්න ඕනේ මෙතන අපිට අවශ්‍ය ටයිප් වෙන්න ඕන ලැන්ග්වේජ් එක. අපි කතා කරන ලැන්ග්වේජ් එක මොකක්ද කියලා මෙතන සිලෙක්ට් කරන්න ඕනේ. මෙතන තියෙනවා ලැන්ග්වේජස් ගොඩක්. අපි මෙතන සිංහල තෝරගෙන බලමු ඉස්සෙල්ලාම. මෙතන තියෙන සිංහල කියලා. දැන් මේ අපිට මෙතන ටයිප් වෙන්න ඕන ලැන්ග්වේජ් එක තමයි මෙතනින් අපි සිලෙක්ට් කරන්නේ. මෙතනදී මතක තියාගන්න ඕනේ ගොඩක් සද්දබද්ද නැති තැනකදී මේක කරනවා නම් තමයි අපේ වොයිස් එක පැහැදිලිව මෙතෙන්ට අඳුරගන්නේ. එතකොට තමයි අපිට නිවැරදි විදිහටම අපේ ටෙක්ස්ට් එක ටයිප් කරලා දෙන්නේ අපි කියනකොට. හරි, අපි බලමු පොඩි ඡේදයක් කියවලා මේක කොහොමද මෙයා අඳුරගන්නේ, ඒ වගේම අපිට ඒක ටයිප් කරලා දෙන්නේ කියලා. මුලින්ම ඔයාලා කරන්න ඕනේ mic එක on කරගන්න ඕනේ. මේකට separate mic එකක් තියෙනවා නම් ඔයාලට external use කරන්න පුළුවන් mic එකක් තියෙනවා නම් ගොඩක් පැහැදිලිව මේක කරගන්න පුළුවන්. එහෙම නැතුව ඔයා කතා කරත් පැහැදිලිව සද්දබද්ද අඩු තැනක ඉඳන් කතා කරොත් මේකෙන් ටයිප් කරගන්න පුළුවන් ඔයා කියන දේ. අපි බලමු පොඩි කොටසක් කියවලා කොහොමද මෙයා අඳුරගන්නේ එක කියලා. පළවෙනියට ඔයාලා මෙන්න මේ mic එක උඩ ක්ලික් කරලා මේ mic එක on කරගන්න ඕනේ. ඔබ විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමට අනුව අප ආයතනයේ තොරතුරු පහත පරිදි යොමු කරන බව කාරුණිකව දැනුම් දෙමි. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා ඇති මෙම තොරතුරු වලට අමතරව වැඩිදුර යමක් දැනගැනීමට අවශ්‍ය නම් පහත දක්වා ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන මෙන්
වැඩි දුරටත් දන්නවද? මෙන්න මේ වගේ පොඩි අපේ වොයිස් එකේ තියෙන අපැහැදිලි තැන් එයා අඳුනගන්න විදිහට තමයි අපිට මේ වගේ ටයිප් කරලා දෙන්නේ. අපි ගොඩක් පැහැදිලිව කිව්වොත් ඒ කියන විදිහටම මේකේ ටයිප් කරලා දෙනවා. දැන් මෙතන ඔබ විසින් ඉදිරිපත් කරන ලද්ද කියන එක ඇහිලා තියෙන්නේ ලද්දී කියලා වගේ. ඉතින් මෙතනට මට ඕනනම් පුළුවන් මේ වචනේ සිලෙක්ට් කරලා මයික් එක ආපහු ඔන් කරලා හරි වචනේ කියන්න. ලද. දැන් මේක ආපහු හරි වචනේ මෙතනට ටයිප් වුණා. ඒ වගේම මෙතන දැන් දන්නවද කියලා. වැඩි දුරටත් දන්නවලි කියලා මම කියපේක මෙතන දන්නවද කියලා තමයි වෙන්නේ තියෙන්නේ. මේකත් සිලෙක්ට් කරලා මයික් එක ඔන් කරලා දන්වමි. මේ විදිහට අපිට ආපහු කියලා මේක අඩුපාඩු තිබ්බොත් හදා ගන්න පුළුවන්. ටයිප් කරන්න ඕනේ නැහැ අපි ඇත්තටම. ඊට පස්සේ අපිට ඕන මේ විදිහට අපිට ඕනම ලැන්ග්වේජ් එකකට මේක කන්වර්ට් කරගන්න පුළුවන්. අපිට මේ ඕන භාෂාව සිලෙක්ට් කරලා මෙතන ඊට පස්සේ ඒ ලැන්ග්වේජ් එකෙන් අපි කිව්වොත් ඒ විදිහට මේක අපිට ටයිප් කරලා දෙනවා අපි ඒ සිලෙක්ට් කරන ලැන්ග්වේජ් එකට අනුව. If you want to talk in English, then I can type in English. දැන් මේ වගේ අපි කියන ඕන ලැන්ග්වේජ් එකක්. මෙතන හැබැයි සිලෙක්ට් කරන්න ඕන ලැන්ග්වේජ් එක. අපි මෙතන සිලෙක්ට් කරන ඕනම ලැන්ග්වේජ් එකකින් අපි කිව්වොත් දෙයක් ඒක කියන ලැන්ග්වේජ් එකකින් මෙතන සිලෙක්ට් කරලා තියෙන ලැන්ග්වේජ් එකකින් මෙතන අපිට ටයිප් කරලා දෙනවා. ඉතින් මේ වගේ හින්දි හරි තමිල් හරි ඒ ඕනම ලැන්ග්වේජ් එකකින් ඔයාලට පුළුවන් ප්‍රොනවුන්ස් කරන්න. ඒ ප්‍රොනවුන්ස් කරන දේ මෙතන එයා හරියට අපිට ටයිප් කරලා දෙනවා. හැබැයි උච්චාරණය හරිම පැහැදිලිව තිබ්බ තරමට තමයි අපිට මෙතන නිවැරදිම ටෙක්ස්ට් එක ටයිප් කරලා දෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපිට Word document එකේ විදිහටම මෙතන මේ ડોකියුමන්ට් එක අපිට එඩිට් කරගන්න පුළුවන්. මෙතන මේ එඩිට් කරගන්න එක පහසුයි ඇත්තටම. එහෙම එඩිට් කරගෙන ඔයාලට මේක ඕනේ නම් ෂෙයා කරන්න පුළුවන් ලින්ක් එකක් විදිහට අරගෙන මෙන්න මෙතනින් copy link කියන එක අරගෙන ඒ link එක ඔයාලා ෂෙයා කරොත් අපි Google form එකක් ෂෙයා කරන විදිහට මේක තව කෙනෙකුට access කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ ડોකියුමන්ට් එක සම්පූර්ණ කම්ප්ලීට් කරගෙන මෙතනදීම මෙතන ෆයිල් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතන ෂෙයා කරන්නත් වෙනවා, ඊමේල් කරන්නත් පුළුවන්, මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් PDF එක Word document එකක් විදිහට PDF එකක් විදිහට මේ වගේ formats ගොඩකින් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට මම Word document එකක් විදිහට මේක ඩවුන්ලෝඩ් කරොත් මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. මේකේ මම ඕපන් කරලා බැලුවොත් මේක මේ අපි හදාගත්ත ડોකියුමන්ට් එක මේ විදිහට මේක enable කරලා editing මෙතනත් සාමාන්‍ය Word document එකේ විදිහට අපිට මේකේ ඕන එඩිටින් ඕන එකක් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා Word එකේ ටයිප් කරගත්තා වගේම ඊට පස්සේ අපිට මේක ඕන විදිහකට ෆයිල් නේම් එකකින් සේව් කරගෙන Word එකේ වැඩ කරන විදිහට ඉතුරු ටික කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතන මේක කොපි කරලා අලුත් Word document එකකට ගිහිල්ලා මේ අපිට මේක පේස්ට් කරගෙන මේ අපිට ඕන විදිහට මේවා එඩිට් කරගන්න ඒ වගේ ෆෝමැටින්ග්ස් ටික ඕන එකක් අපිට කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක වැදගත් කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න තව කෙනෙකුට බලන්න.
ඒත් එක්කම මගේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන එච්චරයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.